හෙලව් අද වීඩියෝ පටන් ගන්නේ මිනිස්කුල්ටක් කරන්නට ස්කුල්ටක් මුහදකෝද එනිවේ මිනිස්කුල්ට කරන්න පක් ඒගැන්නේ අද වැඩේ වැඩේ ගැනීම චීන්න ගැන්න මෙහෙම මුහද මැද්දේ මචන් පොඩි පාරුවක තම වැඩේ පටන් ගන්න එකන මුලින්ම අපිට ලොකොලොකු සීන් මුකුත් දීල නෑ මුලින්ම පොඩි ලී කෑල්ලක් එලිය ලීකඇල්ල ගැනීම පොයා නිවයක් කියන්නේ පොඩි පාරුවක් වගේ එවයක් තම දීල තින්නේ දීල තින්නගෙන අපි පටන් ගන්නේ අපිට තියෙන්නේ මුහ දෙෙන එක ලී කෑලී අනම්බරං අපිට අයිටම්ස් එනවා ඒ අයිටම අපිදින කොක්කෙන් කොක්කක් ඉගත්ත මොකක් කරි එකෙන් ඇදල අරගෙන අපිට ඒක තින්නේ එක ඉන්ද්‍රියල් අරගෙන එක හදා ගන්න එක දේවල් ක්‍රාෆ්ට් කාන්න තින්නේ ඉතින් අපි ඉතින් වැඩ ඉදිරියට කරගෙන මොගේ තියටන මුඩන් මොකක්දව හුක්ක ගැන හුක්මක් කරනේ උන්නෝක කදා ගණ්ඩුවනේ ඇති කදාගෙනස මාළු බාන්න තිනවා ඉතින් අද දවසම තියන්ති මාළු වැල්ලිල්ලක්සා බඩුවැල්ලිල්ල බඩු කිව්වේ කැන්නේ අයිටම් සැල්ලිල්ලක් තියෙන්නේ ලෝට් කරන තම තියන්න අදඉතින් ඕකේ හිනම් ලෙට්ස් ගෝ වීඩියෝ අපි නම් බලමෝන් සින්න එක වෙන්න කියලා හරි මචන් උට දැම මේ කන්නද උඩ පෙන්න්නනවට හාට් එකයි වතුර එකයි යනම් නම් පෙන්න්නනවා ඒටිකට මේ අඩුනොත්තේ මැරනම මැරන වනත මැරල නෑක පාරකම පලිවර්ගේම ගන්න එක මුලින්ම කියන්න ඕන මලි වර්දමගේම ගන්න ගත්තේ ඉතින් පොඩි පොඩි සින් දන්න තින් දන්න සිංකෙන් දන්න අම්මරු හැලෝ මගේ රත්තර යාලුනේ කොහොමද හොඳින් ඉන්නද ඔයගොල්ලෝ අඩු කන අඩු මැරෙන්නේ නැද්ද ඕයෝයි පලයන් අඩෝ කණ්ඩෙපාට ඔම ඉට මුට අන්ති මම අනමැරුන්නෑ මම තාමත් පණ පිටින් සඳමාලි දකෝ මාවරන්න අලින් මාමරුනෑ අම්මට මේම් භාගයක් කාලබං පොඩි කැන්නේ අවන්නල ඉගින් කැල්ලත් දාලා අපේ අවුලක්නෑ සේප් කරගත්තා සේප් කරගත්තා අවුලක් නෑ ම රුබ ගැන පස්ස බලාගන්න තයිත් හිතේ තරා තියෙනවා අවුලක් නෑ පස්ස බලාගන්න උලක් නෑ අපි මචා ඉතින් මේකින් හලකොට දැන්තින් තියෙනති ලූට්කම ලූට් කිල්ලත්තම තියන්නේ අරයන තින බඩු මේ කියල අයිටම්ස් ටික ගන්න තම තියන්නේ එක දුවර ගන්න තම තින් ට ලූට්ටෝනේ මේට අපිට පල්ලෙ හඩර මේ බිමට දාන්න අනම්මනම් මනවන්න වෝල් අදින වෝල්ල දාගන්න තින වින්ඩෝ ජැනල්ලායි බිමට දාන මේ වවා හල බැමී ඔක්කොම මගුල් හදන්ඩ අපිට මේ මුහදෙන්ගෙන කුණු ඕනේ කුණු කන්නේ අපිට ඕනේ නොටික ඕනේ හරිද තිමජන් ලූට් කිරිල්ලත් තමා තියෙන්නේ ආය පැත්තේමට පෙන්දේ හාට්ට එක යටින් යනවා අර වතුර බෝතලයකුයි ය මස් පෙත්තක් මස් මොක් හරි මේ අන්න එකක් මේ අන්න අඩු වෙද්දිහෙම මේ ගෙන්ඩ ඕනේ වතුරා නම්මනං මොද අපිත් මනුස්සය බලත් මනුස්සයෝ ඒව නිසා දෙන්න ඕනේ හරිද ඒ ගණ්ඩ ගෝල්ඩන්න රත්තරම් පාරකොකු ඕන්න තියෙන හොක්කර අත්තරන් කියල තමදැන් ඉන්දීම මෝරා ඔබ කැර කියන් අවුලක් නෑ ලෙවල් තුනේ න ලවල් තුන ඉන්න අපිට ඒත් කරගන්න අවුලක් නෑ දුරදින බඩු යන්නෙත් නෑ එන්නෙත් නෑවදන්න අවුලක් නෑ ලූට් කිරිල්ලත්තම දෙන්නම් තියන්නේ මෙතන හට ගැන්නේ මෙතන ඔව අපි දංගා මෙම තියෙන ලී තියෙන හතක් ඒ අපට මෙ තුනක් දෙයක් කරගතනේ ඔොදයක් විතර ගන්න පුල අවුලක් ඌගේ ඌ තමා අපිට දෙන්න වදන්න ඌ තමා හෙනම බොස් කියල ඌ තමා අපිට දෙන්න සිීන්න එක හරි මචා මංවාලිකව මේ අර මෙව් අඩුනාම දෙන්න ඕන කියලා අතුරනම්මන ඔන්න වගේ වය බොට්ලක බල යුස් දුන්නගම තොඩා උඩ හෙල්ත මොක් හරි හෙල්තක එහෙම මෙව වෙන වැඩි වෙනයාගේ මේ 50 62 80 වෙන ඒකඉතින් උඩ මට්ටකම දයාගන්න නැත්තන් ඉතින් මේ අකල් මරණ සිදුවෙන්න පුළුවන් බඩු කිවේ මේවා මොනහරි සූදසනක් මගේ රත්තරන් යාළුවේ උදේලා තියෙන්නේ බොඩු පැදිලි මේ අයිටම්ස් ටික පැදිලි ඔක්කොම පැදිලි දෙන්න හරි එහෙනම් මේ දෙවෙනි දවස මේ දෙවෙනි දවස අපේ මොකද පාර උඩ දෙවෙනි දවස තමයි ඉතින් අද
අද ඉතින් බලමු මොනවා හරි දෙයක් කරගන්න සහ දැනට අපි ගාව මේ අයිටම්ස් ටික විතරයි තියෙන්නේ. අපේ ලූට් කරන්න යමු. හරි මචං අපි මේ මෙතන ගිනිමලයක් අපි හදාගත්තා මේ අපේ කොට පාවිච්චි කරලායි අර අදානේ අනිත් අයිටම්ස් ටික පාවිච්චි කරලා මේ ගිනිමලයක් හදා ගිනිමලයක් කියන්නේ මේ මොකක් හරි අර මාළු පුච්චන නම් මනම් සීන් වලට පුළුවන් මේකක් හදාගත්තා දැනට හදාගත්තා මේ ඒ වාසේ සුපුරුදු පරිදි මාළු වෙල්ලීම සහ බඩු වෙල් මදාම් පැටලෙනවා බඩු වෙල් ෆක් මොනවාරි ඕකේ ලෙට්ස් ගෝ මාළු කාලෙල දාමු මේක මචං මේ මම හිතන විදිහට ඔය ටූල් එකේ වෙලාවක් තියෙනවා ඔව් ටූල් එක ගියා හරි ටූල් ඉස් බ්‍රෝකන් ඒ කියන්නේ හම්බෙලා බිලි බෙත්තයි අපේ කොක්කයි මේ යම් කිසි වෙලාවකට තමයි හම්බෙන්නේ අපි ඒ ගන්න වෙලාව තුලද උඩරිම මේ ලූට් ප්‍රමාණයක් එකතු කර ගන්න ඕනේ ඒක හොඳයි නැත්නම් මේ දැන් කියන්නේ ඉතින් මේ සාමාන්‍ය ඉතින් කොක්කක් හදා ගන්න නම් මහලුකුළු මේ එකක් කියන්නේ නෑ බට් මේ සාමාන්‍ය ලූට් එක එකතු කර ගන්න හොඳයි අපි දැම්ම මාළුවක පොඩ්ඩක් බැදුමට සහ කෑමට දැම්ම මාළුවේ බෝෂින් අපිට අපි දැන් ගත්තා කොක්කක් ඉවරන ළඟයිනේ ගියා වගේ අනගින කොක්කෙමුත් අපි දැනට ටක් ගන්න බට් එක එකතු කරගමු නැත්නම් ඒක අන්තරස් දහගෙන පුළුවන් දැන් අපි ටක් ගන්න බට් එක එකතු කරගමු ඉවරයි ඒකත් ගියා ඊට ඉතින් අපි ආයෙ ගන්න ඕන ටූල් එක හදා ගන්න ඕන අපි මේ කියන්නේ ලී එකතු කරලා මේ ටූල් දෙයක් හදා ගන්න ඕන අපි මාළු වලට මේ බිලි පිටයි කොකුයි හදා ගන්න ඕනේ සුපුරුදු පාර්ති මචං අපි මේක හදාගත්තා මේක කියන්නේ මේ හදාගත්ත කියන්නේ මේක මොකද්ද මේ ටේබල් එකක් හදන්න බෑනේ මේව මදි ඕකේ මේක අම්බෝ වෙන අයිටම්ස් ගොඩක් තියෙනවා කට්ටිය අම්මට හිරියනවා මේ හුක් එකක් හදාගත්තා වොයිස් හුක් ගන්න තුනේ හිටිය හුක් හුක් එක හරි හුක් එක ආසි හුක් එක හදාගත්තා එහෙනම් අපි හුක් එකෙන් වැඩ පටන් ගමු හුක් එකෙන් වැඩ පටන් ගන්න කියන්නේ ඉතින් මේ ටික තමයි දෙන බඩ ටික ලූට් කරගන්න තමයි තියෙන්නේ මොකද අපිට අයිටම්ස් වන්දි මේ එක ඔබ්ජෙක්ට් හදාගන්න දැන් මේ ටික උපයෝග ගන්න උන්ටක් ගාලා මේ නැත්තම් කිරි මෝරම දාගන්නවා තමයි කියන්නේ කේස් මෝරේ කෝණා එනිමේ ඉතින් වැඩේට බයමු දී කැලි අම්බෝ මොන කුණු ගොඩවල්ද ගන්නේ දලගම ඕකේ මම එන දුරට වදින්න නැත්ත බං එයි බං what the fussy මේ ආරෙන් ළඟට මේ හොන්නි හම්මෝ මේ එළිය හොඳයි පෙට්ටියට ගහුවා පෙට්ටියට එළි පෙට්ටියට ඕකේ සුබෝදයාසනක් මගේ මිත්‍රවරුනි ඉතින් තාමත් බඩු හොදන ඊයේ රෑ ඉඳන් මේ තාම ලූට් කරන ගමන් තමයි හිටියේ ඊයේ රෑ ලූට් කරන ඉවර නැහැ උදේ වෙනකන් දැන් දැනට ඇතින් ලූට් ටිකක් තියෙනවා අපිට යම් කිසි දෙයක් හදාගන්න බැරි වෙන ගන්න අපි බලමු තව ලූට් පරක් ගහලා බලමු කාරියක් වෙන්න මේකේ ලූට් කරලා බලමු ක්ලෝට් කොහෙන්ද මන්ද මේ ඉන්නේ මට හිතෙන්නේ මේකේ මචං ෆිල්ම් එකනේ මේ ගේම් එකේ මුලින් පෙන්නුවා වද්ද නැවද්ද ඕ නැවක්ද කොහෙද මොකක් හරි සීන් එකක් කියලා මේ විනාශ වෙලා මොකක් කරගෙන මම දැන් මේ නැවේ තියෙන බඩුත් දන්නේ ගහගෙන ඉන්නේ හොරි මැප් එක බලද්දි නම් තිබ්බේ විතරයි ඉන්නේ මූද පැත්තේ නැවක කෑල්ලක්වත් දැක්කේ නෑ මොකක් හරි ඔන්න දැන් ඩිනබර් ටික අපි මේ ලූට් කරගමු ගැම්මට පොඩි දේ වුණත් අත්‍යවශ්‍ය වෙන චර දුර අඩි එක ගියා නේද බැරල් එකකට බැරල් එකේ පොට හතරක් පාක් අනේ බෝතල් වතුර බෝතල් තිබ්බේ නේ
අරුත් වතුරත් බහලා නෑ. ඕකේ ඉන්වෙන්ටරි ෆුල් බෑග්ගේ ෆුල් කියලා කියනවා වෙනකොට බෑග් ඊට පෙන්නනවානේ නේ මන්ද ඉගෙන මේවට අන්ලොක් කරගන්න මොකක්ද සීන් එකක් ඇතිනේ ඉන්වෙන්ටරිස් ෆුල්ලු මේ කියන්නේ ඊරා දැන් එකතු කරපු ලෝඩ් එක හොඳටම ඇති කියලා තමයි මම හිතන්නේ ඇති. අන්න දැන් අපිට අවශ්‍ය කරන මොනවද තියෙනවා හදාගෙන ඉන්නවත් තියෙන්නේ. අපිට හදාගන්න නම් මචං මේකේ මේ ඕකේ තියෙනවා මචං අපිට ඔය අයිටම්ස් ටික නෝමල් තාපුඩ්ඩේ හද බොඳ වෙනවා. ඒ මචං මේ අපි අද කියන්නේ අපි ඔය හදන අයිටම්ස් ටික තියෙන මචං. ඒ නෝමල් අයිටම්ස් ටික මේ දැනට හදාගන්න පුළුවන්. ඊටු අයිටම්ස් ටික හදාගන්න අපිට තව මැෂින් එකක් හදන්න ගන්න පොඩි. තියෙනවා මචං ඒකට පොඩි සීන් එකක් කරන පොඩි තියෙනවා. සිංහලෙන් අතෝ යන්ත්‍රයක්. ඒක හදාගන්න වෙනවා අපිට. ඒ වගේ අයිටම්ස් මේ අතට වන අයිටම්ස් වලින් තමයි ටික හදන්න තියෙන්නේ. ඒතර ඒ යන්ත්‍රය තව යන්ත්‍ර දෙක තුනක්ම දෙනවා හදාගන්න අපිට ඒ අයිටම්ස් ටික මේක තවත් මේ ඉන්න තැන පොඩ්ඩක් ලොකු කරගෙන මේ ටික හදාගන්න. anyway ඉතින් අපි ඒ ටිකක් හදලා බලමු කොහොමද ෆයිනල් එක එන්නේ කියලා. මම දන්නේ මේක මචං මේ මට මුළු ගේම් ප්ලේ වීඩියෝ එකම එක වීඩියෝ එකකින් ගේන්නේ නැහැ. මම කොටස් විතර ගේන්න. දැනට ඉතින් මේම තමයි. එහෙම කියන්නේ මේ ෆස්ට් එපිසෝඩ් එක කියලා මේක ෆස්ට් එපිසෝඩ් එක. දැනට ඊටු ටික දැනට මේ ටික ගේන්නම් ටිකක් කරන ප්‍රමාණය. ඊටු ටික පස්සේ coming soon. okay anyway අපි බලමු දැන් මේ ඉන්න පාරත් අපිට ලොකු කරගන්න අපිට අවශ්‍ය තරම් ලීක් හැලිය නම් මන් තියෙයිද කියලා. මේකෙන් තමයි 35ක් තියෙනවා. ඒ කියන්නේ අපි 35ක් කියන තුනේ ඒවා අඩුම කෑලි 6-7ක් දාන්න පුළුවන් වෙයි. දාගම අපි දැන් ටික ලොකු කරගන්න නැත්නම් මේකට ඉඩමදි වෙනවා. වැඩේ කරගෙන යමු. ලොකුට ගහමු මොකද ඔබ්ජෙක්ට් ඒ කියන්නේ මේ තියෙන්නේ මොකද්ද? ඒ කියන්නේ තන මාරු කරන්න කියන්නේ එහෙම සීන් එකක් වෙන්න පුළුවන්. දැන් රෑත් වුණා දැන් මේ 4 වෙනි දවස් 4 වෙනි දවස් 3 වෙනි දවස් වගේ නෑනේ 4 වෙනි දවස් වගේ වෙන්න පුළුවන්. 4 වෙනි දවස් වෙන්නේ නැති. ඕකේ. තව ගෑ 23ක්. මෙන්න මේක මචං අපි ඊළඟට ගන්න ඕන ඔන්න ඕක අපි එන්න එකක් ගමු. මෙන්න එකක් අපිට අවශ්‍ය කරන මෙන්න හරි මම දාගමු. yep මේකක් අපිට ඕන කරනවා මට පෙන්නන්න. මේකක් අපිට ඕන කරන ඔන්න ඔය අයිටම්ස් ටික හදාගන්න මචං. හරිද? clay wooden bird iron නනු මොන හදාගන්න අපිට ඔය මැෂින් එක යන්ත්‍රය අවශ්‍ය කරනවා. ඉතින් අපි දැනට අපි අවුත් එකතු කරපු අයිටම්ස් වලින් අපි බලමු මොනවද මේක ගන්න පුළුවන්. අපි දැනට දැම්ම ලණුවක් හැදෙන්න දැම්මා. ඒක විනාඩි නේ තප්පර 52න් අය ලණු ටික හැදෙනවා. තව ඕක අපිට අයන් හදන්න තියෙනවා. තව තියෙනවා සින්ටෙක් හදන්න සහ මේ ඊට කලින් ලූට් ග්‍රිල්ලක් තමයි තියෙන්නේ. ඉතින් පොඩ්ඩක් මේක ලොකු කරගමු. ලොකු කරලා අපිට ඉවරුණා බඩු කැලේ ඉවරුණා. anyway අවුලක් නැහැ මේ දැන් තියෙන ඉතින් නැවතත් ඊගොල්ලෝ විදිහට මචං මිනිස්සුන් අනිවාර්යෙන් කාලා බීලා ඉන්න ඕනේ. ඉතින් එයාලා ඉතින් වතුර අවශ්‍ය කරන වතුර ටික දීලා කැම ටික දීලා ඉතින් සීන් එක පුරව ගත්තා. ඊට පස්සේ ඉතින් නැවතත් සුපුරුදු පරිදි anyway මචං ඉතින් අපේ අවශ්‍ය කරන ලණු කැබලි ටික හැදිලා ඉවරයි. අපි ටික ගමු මේ ඒ ටිකත් අපිට ඕවර් කරනවා ඉදිරියට මේ පොඩි යම්කිසි දේවල් ටික තියෙනවා හදාගන්න අයිටම්ස් වගේ. ඉතින් ඒ ටිකත් ගත්තා. ඕකේ. තවනක් තියෙනවා ඒකේ. මේකෙන් දැන් ප්‍රශ්නයක් නෑ. ඉතින් ආයෙත් නවදා ඉතින් රූට් කිරිල්ලක් තමයි තියෙන්නේ. මේක මචං ගොඩක් මේ දීයනම් මම මේව ගන්න මේක මෙයන් තමයි මේ ගොඩක්ම පාරුව අපේ පාරු ටික ලොකු කරගන්නම් මේ ගොඩක් ලී අවශ්‍ය වෙනවා. ඒ නිසා අනිවාර්යෙන් ලීඩියක් කරුකට ගන්න ඕනේ. ගොඩක් අනිවාර්යෙන් සෙට් වෙලා තියෙන නැත්නම් වැදගත්. ඉතින් සුබුදේසන උදේ වුණා. මම හිතන්නේ පස්වෙනි දවසේ වෙන්න ඕනේ. ලීඩි එකතු කරගෙන ගන්න ඕනේ ගැම්මට. දී නම් ගොඩක් ඕනේ. අර මේවා ටික හදන්නයි ලී තමයි ගොඩක්ම ඕනේ. ඒ නිසා ලී ටික අනිවාර්යෙන් හදලා ඉවරයක් ගන්න ඕනේ. මේ
පාරුවල හොරගන්නත් ඕනේ. පාරුව වටේ පොඩ්ඩක් අර බැම්ම වගේ හදන්නත් ඕනේ. වෝල් එකක් ගහලා ඒකට මේ වෝල් ඔෆ් ලොක්ස් කියලා තියෙනවා. අන්න අනම්මනම් ගහලා පොඩ්ඩක් වටේ කවර් කරගන්න ඕනේ. කවර් කරලා පොඩ්ඩක් ගේයක් කියන්නේ මුහුද උඩ පොඩි පාවෙන පීරිසි පාවෙන මොකක් පීරිසන්නේ මේ නෝමල් එකක් විදිහට හදන්න ඕනේ. යන ගයක් සීන් එකේ ඒ නිසා ලී ගොඩක් වුණා. පොඩ්ඩක් අපිට කල් ලොකු කරගමු මේ දා ටිකක් පාරුව ගහලා ගාගෙන ලී මාත් ලී වලයි ඉතුණා. ඉතින් මේක ඉතුරු ටික හදන්නත් ඉතින් නැවතත් අපිට ලී අවශ්‍ය වෙනවා. ඒක නිසා අපිට නැවතත් මුහුදට කොක්ක තමයි ලී අද ගන්නට වෙනවා. වඩු වඩ ගන්න නැහැ. ඕකේ මෝරක් ඉන්නේ. මෝරගෙන් නම් කිරි වදයක් පුර වදයක් නැහැ. අමාර තරහ දෙන මගේ භාගයක්ම කාට දාපු තරහ ඉතුරු යන්නේ. කිව්ව යන්නේ කියලා. ඕකේ anyway ඕකේ මම හිතන විදිහට ඒක වෙන හදා ගන්න යනවා. මේ අයිටම්ස් ටික ක්ලේ ඕන වෙන අපිට ක්ලේ හදා ගන්න අපිට ටැච් අනම්මනම් ඉඩක් ඕන අපිට මේ වදයක් ඕනේ. වුඩන් බෝඩ් වදයක් ඕනේ. ආයේ මේ අයන් ඕනේ. ලනුවන් හදාගත්තා. තව ලනු කීපයක් වෙනකොට ලනු කීපයක් ඕන හදා ගන්න. වතුර ටික ඉල්ල 100 ඉඩි කරනවා. මේක කරගමු. නැත්තම් අකල් මරණ සිදු වෙන්න පුළුවන් මේ අවස්ථාවේදී. anyway ඉතින් මේ මම බැලුවේ මචං දැම්මම අර පොඩ්ඩක් කවරින් සීන් එකක් දාන්න අපි හිතලා හොඳයි මේ තව ලීඩියක් එක තෝරගෙන වැඩි පටන් ගත්තා නම් කියලා. අපි බලමු මේකේ ඒක වුණා අනේ වන්ද ඒක මාරු නෑනේ ලී තෝ අන කිච්චනවා නේ ඒක දැක්කේ. අතන මේ බෑග් එක හදත හැකි ඔය ක්‍රියේට් කරත හැකි. අර 29යි අපි ක්ලෝත් ඕනේ 18ක් නේ දෙකක් අරකින් 3ක් 29ක් තියෙනවා ක්ලෝත් 18ක් තියෙනවා 3යි අනේ රෑස් 3යි ඒකට ඕකේ no problem බත් වෙලාව යනවා. අපි මේ තියෙන දේ පොඩ්ඩක් විතර වෙනස් කරගමු. මේක මැද්ද වැඩි කියන්නේ ඔය ගානක තිබ්බනම් හරි අවුලක් නෑ. ෂේප් මේකත් පොඩ්ඩක් මෙන්න මෙහාට අතුලට වගේ කරන්නේ. පොඩ්ඩක් මෙන්න මේ ගානට වගේ අරගෙන පොඩ්ඩක් පිළිවෙලට ගන්න හදාගමු ෂේප් එකේ. මේකත් එළියට වැඩි පොඩ්ඩක් ළඟට බලමු. ළඟ බඩු කැලේ ටික තියාගත්තා නම් ලේසි. ගිනිමනේ නම් කේස් එකක් නෑ. අවුලක් නෑ ෂේප් දැනට අවුලක් නෑ. ෂේප් anyway ඉතින් අපි බලමු තව මොනවද ගන්න පුළුවන් අයිටම්ස් මොනවද තියෙන්නේ කියලා. ඒක කිට් එකක් අවුල් නෑ. ඒක අයිටම්ස් පොඩක් තියෙන ඩෙකරේෂන් පොඩක් තියෙනවා. ඒ අයිටම්ස් ඔක්කොම වගේ මේ ඔය අර හදාගන්න වෙනවා. සීන් එකක් තියෙනවා මේ ටික නම් අපිට නිකම්ම ක්‍රියේට් අපිට ගෙන බඩු අපිට එන අයිටම්ස් තියෙන්නේ. කියන්නේ මේ මූදෙන් එන අයිටම්ස් අරගෙන මේ නෝමල් ක්‍රියේට් කරගන්න බට් ක්‍රියේට් කරන වැඩක් නෙමෙයි මේ ගේ හදන්න නැතුව හදන්න තියෙන පාරුවේ උඩ තියෙන මූලික හදන්න නැතුව ක්‍රියේට් කළ වැඩක් නැහැ. ඒක තමයි ඔන්න කියන එක තමයි බොරු වැඩක්. ඕකේ දැන් අපි දාමු මෙන්න මේක ඔන්න උන් බෝඩ් එකක් හදන්න දාමු. දැනට ස්ථාපරසන ගතක් ඒක හැදෙන ගමන් තියෙනවා නෑ. අපිට බෝඩ් එකකුත් අවශ්‍ය කරනවා මචං. මේ තව අපිට දෙන පොඩි මැෂින් එකක් ගන්න. මැෂින් එකකට මේ බෝඩ් එකක් ඕන කරනවා. මේ මොන මතක හැටියට මේ බෝඩ් එකක් ඕන කරනවා හදාගන්නේ මේ මැෂින් එක. anyway ඉතින් ඒ වගේම තව මොනවද අඩුපාඩුවකට ඉතින් මේක ඉතින් ගොඩක් දුරට ඉතින් මේ ගන්න තමයි තියෙන්නේ. මයින් කරන්න තමයි කියන්නේ. මයින් කරන්න තමයි තියෙන්නේ ගොඩක්ම මේ මේක මචං නැත්තම් වෙන වැඩක් නැහැ. මයින් කරන්න නැත්නම් අපිට මේ අයිටම්ස් නැතුව මේ බඩු ටික හදාගන්න බැරි වෙන වෙන අපි දිගටම මයින් කරගෙන නැවතින් සුපුරුදු පරිදි නැවතත් අපි එළගෙන මේ මයින් කිරීමට වර්ග එකතු කරලා ඉන්නේ. අපි එකතු කරගෙන යමු. මෝඩත් අසලින් කරන අපිට ඒක දාලා නැත. වයින් කරගෙන යමු. සුබ උදෑසනක් මේ රත්තරන් යාළුවේ ඊයේ රෑ ඉඳන් මම කරේ මයින් කරන විතරයි. ඉතින් මේ
මොකද අපි මේ අපිට ගොඩක් බඩ ඔඩු වෙලා තිබ්බා. ඉතින් මේ ටික හදාගන්න නම් මම කරගන්න. ඉතින් මේ ඉතින් මං දවසම ඉතින් අපි මයින් කරගෙන හිටියා. ඉතින් මේ අපිට තව තියෙන අයිටම්ස් වගේ හදාගන්න බලමු. ඒක ටේක් ඉන්වෙන්ටරි ෆුල් මං හිතන්නේ මචං මේ බෑග් එකේ මෙතන මචං තව හිල්ස් තැන් පෙන්වනවා. ඒ කියන්නේ ඕපන් කරන්න අපිට කොයින් ඕනේ. එච්චර මම හිතන්නේ. ඔව් anyway මේ අපිට කොයින් ඕනේ. ඒක ටික මේ ඕපන් කරගන්න අවුලක් නෑ. මම දන්නේ දැනට මේ මොනවා හරි ඩිලීට් කරලා දාලා හරි මේ නැත්තම් ඒ ටික යූස් කරලා මේ මොනවා හරි හදලා මොනවා හරි කරලා තමයි මේ අපිට මේ ස්පේස් එක හදා ගන්න ඕනේ. නැත්තම් ඒ ටික ගන්න වෙන්නේ. ඕකේ යප් දැනට මොකක් හරි ටම්මොක් කර හදාගත්තා. මෙන්න මේක තමයි අපිට ඊළඟ හදාගන්න තියෙන්නේ. අපිට එන්නේ ඒකට තමයි මේ වුඩන් බෝඩ් ඕනේ. ඒක නිසා වුඩන් බෝඩ් ටික ගන්න විදියක් නැහැ. මේ ඉන්වෙන්ටරි එක ෆුල් වෙලා තියෙනවා. ඒක අපි මොකද්ද කරන්නේ? තමයි ගන්න බෑනේ. මේක කවන්න පුළුවන්. කැවුවත් ප්‍රශ්නයක් නැහැ නේද හැබැයි. anyway බලමුකෝ. anyway මම මචං අයිටම්ස් එක යූස්ෆුල් කරගෙන අයිටම්ස් ටික හදාගෙන සහ ස්පේස් පොඩ්ඩක් ලොකු කරගත්තා. දැනට දැන් ටික පොඩ්ඩක් අවශ්‍ය කරන නිසා ස්පේස් එක ලොකු කරගත්තා. ඉතින් මම එකෙන් තව මැෂින් එකක් හදාගත්තා. දැන් ඒකට තිබ්බ අවශ්‍ය කරන අයිටම්ස් ටික මේ මයින් කරලා කොහොම හරි හදාගත්ත මේ එක පොඩි මැෂින් එකක්. ඒකෙන් අපිට තියෙන්න පුළුවන් ඒවා ප්ලයිවුඩ් දැන් මේ ට්‍රේඩඩ් බෝඩ් හදාගන්න මොනවා හරි යමන්නේ මේ දෙක හදාගන්න පුළුවන්. අපිට ඒ දෙකත් අවශ්‍ය වෙන ඉස්සරහට මේ පොඩි ක්‍රාෆ්ට් වගේකට. ඉතින් ඒ මැෂින් එකත් ගත්තට පස්සේ එළිමේ ඉතින් දැනට 20ක 30ක විතර ප්‍රමාණයක් වැඩ කම්ප්ලීට් වෙලා තියෙනවා. සහ ලෙවල් 7 වෙලා තියෙන මේ අවස්ථාවේදී මම ලෙවල් 7 වෙලා තියෙනවා. මේ ඇඩ් ප්ලේ වෙනවා මොනහු එළියේ වශයෙන් අපි ඉතින් කැරක්ටර් එක කන්න දීලා ඒක බෑලා තිබ්බොටත්ම අඩුම ගන්න බෑලා තිබ්බ ඉතින් කන්න දීලා ටික කළා. නැවත සිග්නල් පුරුදු පරිදි වැඩ පටන් ගත්තා. ඉතින් තාත් අපිට මයින් කරන වැඩ කොච්චර මයින් කරත් අඩු මචං මේක ලොකු කරගන්න ඕනේ. ලොකු කරගෙන තමයි වැඩි කරගන්න ඕනේ. නැත්තම් මේ ස්පේස් මේක අපි දෙකක් ලොකුට කරගෙන මේ මුහුද මැද්දේ මේක විශාලත් හදන්න තාතින් මම එකම බලාපොරොත්තු anyway දැනට ඉතින් අපි කරගෙන හැරෙන්න ඕනේ. මයින් කරගෙන යන්නේ දෙකක් ගොඩක් දේවල් තියෙනවා සීන් යම්බෝ. anyway ඉතින් මේ ගේම් එක මම දැන් තමයි යන්නේ මේ කලින් ගහලා නෙමෙයි දැන් තමයි ගේම් එක ගහන්න ගත්තේ. කියන්නේ පළවෙනි පාර ෆස්ට් ටයිම් කලින් ගහලවත් බැලුවේ නෑ. ෆස්ට් ටයිම් තමයි ගහලා බලුවේ කොහොමද කියලා. ඉතින් අපි බලමු කොහොමද සීන් එක කරගන්න පුළුවන් නේද කියලා. අපිට කරගන්න පුළුවන් වෙයි කියලා අපි දන්නවනේ. easy අවුලක් නැහැ බලමු. ඒක ආකාරයෙන් මෝරහාරය ළඟම කරගෙන ඒකත් කේස් එකක් ප්‍රොබ්ලම් එකක් අපි වෙල ගණන් ගන්නේ නැහැ. අවුලක් නැහැ කේස් යන්න. මම හිතුවා මචං මේ මචං බඩු ටික තියෙන තැන් ටික පොඩ්ඩක් මේ ස්පේස් එක දැන් ටිකක් ලොකු ස්පේස් දැනට ඒවට කලින් වඩා ස්පේස් එක ලොකුයි. ඉතින් මම හිතුවා ටිකක් පොඩ්ඩක් බට් එක යාඩ මෑඩ කරලා පොඩ්ඩක් ඉඩ හදාන්න. මොකද ඔක්කොම ටික එක ගොඩේ තියෙන්නේ අර බඩු ටිකට බඩු මේ අඟලඟ තිබිලා ඒක කංජි වෙනවා වැඩි. ඒක නිසා මේ පොඩ්ඩක් ඈතින් තිබ්බම අවුලක් වෙන්නේ නැහැ. ප්‍රශ්නකුත් නැහැ. මොකද වෙන්නේ ඔබ්ජෙක්ට් select an object to range fuck දැන් නම් ඉඩවල ප්‍රශ්නයක් නැහැ ලොකුවට. දැන් තියෙන්නේ පොඩ්ඩක් මයින් කරලා මේ ටික හදා යනවා තියෙන්නේ. ඉතින් මේ ගේම් එකේ ඉදිරියට කියන්නේ මහා ලොකු මිෂන් සීන් ටිකක් නෑ මචං. මේ බොටේ තියෙන අයිටම්ස් ටික මයින් කරලා මේ ඔය ටික අයිටම්ස් ටික හදාගෙන මෙතන ඩෙකරේට් කරලා හදා ගන්න තමයි තියෙන්නේ. ඉන්න දැන ඔක්කොම ටික හදා ගන්න තමයි තියෙන්නේ. අවුලක් නෑ අපි
කරගෙන යමු ෂේප් එකේ. අපි අයන් ටිකක් හදන්න දැම්මා මේ දැන් මේකේ මොකද අපිට අයනුත් අවශ්‍ය වෙන ඉස්සරහට මේ පොඩි පොඩි ඩැම්ස් ටිකක් තියෙනවා හදාගන්න අයනුයි මේ ක්ලේයන් ගොඩක් දේවල් එම බෝඩ් ගොඩක් ඕන්නවා මේ ඒක නිසා ඊට කලින් මයින් කරගන්න ගොඩක් දේවල් තියෙනවා මේ මයින් කරලා තමයි අපිට ක්‍රියේට් කරගන්න වෙන්නේ. ඒක නිසා අනිවාර්යෙන් මේ නෙට් එක ෆුල් ගන්නේ මේ මේක එපා වෙන්නේ අවුලක් නෑ මේ නෝමල් එකේ මයින් කරලා ඒ ටිකත් ඉන්ටර්නෙට් එක ෆුල් නේ ඒ ටික වටේ මේ හරි යූස්ෆුල් දේවල් අරගෙන අවශ්‍ය නම් මාත් දාගත්තා නම් හරි බෝට් එක ගහන කර නෙට් එක ලොකු කරන්න තා ඕකේ එරහිරි ඒවත් ඉවරයි අවුලක් නෑ මට දසක් කාලයක් මේ මෙන්න වටෙන් පොඩි බිත්ති කෙනේ මම මෙව වගේ බිත්ති මේ අතරම් මේ ලී වලින් වගේ පොඩි සීන් වලින් හදන එකක් අද මේ වැක් බෝල්ලක් වගේ පොඩ්ඩක් වටේට දාලා බලනවා නම් මොන වගේ සීන් එකක් එනවද කියලා බලන්න මුලින්ම මම ගොනා වගේ අයින්ට වගේ දැම්මා දාන්න තමයි බැලුවේ පස්සේ මේක ලොකු කරලා ඉවරලා වටෙන් පොඩ ලොකු කරලා මේව කරන්න පුළුවන් නේ ඉතින් මම පොඩ අයිනෙන් දෙයක් ගහලා බැලුවා කොහොමද තත්ත්වය කියලා ඉතින් අවුලක් නෑ ෂේප් ඉතින් ඒක නිසා මේ මට අදහසක් දැනට හිතෙන්නේ තව මොනාරි මෙව කළා නැත්තම් මේ යට තියෙන මේ අපිට පාරුව ටිකක් ලොකු කරනවද නැත්තම් ওই ගානට පොඩ්ඩක් ගේ වගේ සීන් එක හදනවද කියලා ඉතින් අපි බලමු මේ කොහොමද සීන් එක වෙන්නේ මේ බඩු මේ පෙට්ටින් එක මේ එනිවි අපි බලමු කොහොමද ඉස්සරහට සීන් එක වෙන්නේ කියලා ඕකේ මචං ඔයාලට දැක්කම දැන් පේනවද ආයේ පොඩ්ඩක් ගැම්ම ගතියකුත් තියෙනවා ගැම්ම කියන්නේ තාම ඉතින් වැඩි කර නැහැ පොඩ්ඩක් අර මේ හතර කොනින් කියන බැම්ම මේ වටේ පොඩ්ඩක් බැඳලා ෆක් මුතු යාමුත් ටිකක් දෙක වෙනස් ෆකින් හෙල් නිකන් දෙක මේ අනිත් පැත්ත ගාලා වගේ නේ නිකන් ඉතින් මන් දන්නේ නෑ බං හදන්න අවුලන්නේ මේ මොකක් හරි මම ගහලා බලමු පොඩ්ඩ වෙනසක් කරලා බලුවා හරි මචං රෑත් වෙලා දැන් ඔක්කොම වෙනවා මේ අවස්ථාවේදී අවුලක් නෑ මචං එනිවේ වැඩ ටික කියන්නේ ඉතින් දවසෙම ඉතින් මයින් කිරිල්ලක් තමයි මයින් කළා තමයි තියෙන්නේ නියම මැෂින් එකක් බලමු හදන්න පුළුවන් කියලා හදන්න තියෙන ඉතින් ඩයෝඩ්යි ට්‍රේඩඩ් බෝඩ් ඒක තමයි තියෙන හදන්න ඕකේ මේක තමයි හැදෙනවා ක්ලියර් හැදෙන්න වෙලා යනවා ඉතින් හැදෙන එක මම තව විනාඩි තව 2යි පරමනස් ගන්න තියෙන ටික හැදෙන්න මේ ටික හැදෙනකන් ඉතලා ඒ ටිකත් අපිට ඕන වෙනවා පුටන් වතර මේලාවේ අපේ කවුද අංකල් කවුද මම මේ නවුලක් වෙනවා සීන් එකක් කියලා අපිට ගන්න කියලා පියත්ලා ගන්න මොකක්ද අයිටම් එක දැන් මොකද මේ වගේ අයිටම් උත් යනවද මං ඉතින් හරි මං ඉතින් වල අපි අරුණ අච්චේ ඒ ඔක්කොම බට්ටි කෙලවරට පොඩ්ඩක් වෙන්න තිබුණා ලස් ලෙවල් නැත්තම් යන්ති තිබුණ ඔක්කොම නිකන් කන්චින් ඕකේ අවුලන්නේ එන්නේ පොඩ්ඩක් ඒකත් තෙලින් තිබුණ මම ඇත්තටම දන්නේ නැහැ මොකද්ද තාම මේ සීන් එක වෙන්නේ මොකද අනිත් එක පොඩ්ඩක් සාමාන්‍ය මට තේරෙන ගමන් තියන්නේ මොකද මම දාගත්ත අලුතෙන් ඉඳලා පොඩ්ඩක් මේක ටිකක් ලොකු කරගමු අපි ඕකේ ලී මදි වීද වන්ද ලී ඇති හරි දැන්ට පොඩ්ඩක් ලොකුවට අපි මතකයි වැඩ හිටපු විදිහ අපි දැන් පොඩ්ඩක් ෂේප් දැනට පොඩ්ඩක් ෂේප් මැෂින් එක හම්බුණා එහෙනම් මම හිතන්නේ අදට මේ ටික කරා ඇති මචං මොකද අපි ඉතුරු ටික ඉතුරු දෙකකින් දෙනවා හරි කියලා හිතෙනවා සුබෝදසනක් මගේ මිත්‍රවරුන් ඉතින් මේ එපිසෝඩ් එකේ අන්තිම සීන් එක තමයි ඉතින් මම මේ එපිසෝඩ් එක තමයි ඉවර කරන්න යන්නේ මේ සීන් එක මම තවත් එපිසෝඩ් එකක් ගියා අලුත් රැල්ලක් නේද පට්ට වීඩියෝ එකක් තියෙන මේ මෝරයිට් පට්ට වීඩියෝ එකක් තියෙන අවුලක් නැහැ ඉතින් මම anyway දැන් ඉතින් මේ ටික අපි කරගත්ත වඩා කලින් හිටපු විදිහ මතකයි තියෙන කංජි විදිහේ රීටි මුකුත් තිබ්බේ නැහැ අපි ගාව ඉතින් දැනට පොඩ්ඩක් ෂේප් කරගෙන තියෙනවා ඉතින් මොකද මචං මේ සර්වයිවල් ගේම් ගහනවා කියන ඉතින් අනිත් ගේම්ස් ගහනවා වගේ නේ සර්වයිවල් ගේම් එකක් ගහති පොඩ්ඩක් IQ එක තියෙන්නත් ඕනේ පොඩ්ඩක් මහන්සි වෙන්නත් ඕනේ යෝ ඉතින් එහෙම තමයි ඉතින් වෙන්නේ මම මට වෙන්නන්න කැමරා දර්ශනය කොහොමද කියලා දැනට what the fuck අඩෝ anyway ඉතින් මම මෙච්චරක් හරි හදපු මොකද ඇත්තට පට සතුටුයි අඩෝ වාසී බං
අඩ වහන්සේ හදවා කියන්න හදපු දේකුත් නෑ එනිවේ එනම් අලුත් වීඩියකින් කෙනෙ එපිසෝඩ් සිට්ටමු බයිබයි සිට්ට කරම ගැම්ම